ආයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම ආස්වසම නිවුස් YouTube නාලිකාවට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් ඔබලට සුබ ආරංචියක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක ජනාධිපති අරමුදල හරහා පාසල් දරුවන්ට ලබා දෙන මූල්‍ය ආධාරයක් සම්බන්ධයෙන් තමයි ඔබ දැනුවත් කරන්න හදන්නේ. වනාලි ගම් වැදීම හේතුවෙන් දෛනිකව පීඩාවට පත්වන පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිරිගැන්වීමක් ලෙස මූල්‍ය ආධාරයක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. වනාලි ගම් වැදීම හේතුවෙන් ජීවිත හානි වූ සහ තුවාල ලැබූ පුද්ගලයෙකු අයත් පවුල් සඳහා මේදී ප්‍රමුඛතාව හිමි වෙනවා. වනාලි ගම් වැදීම හේතුවෙන් දේපල සහ වගා හානි වූ පවුලක දරුවන්ටද මීට අයදුම් කිරීමට හැකියාව තියෙනවා. ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිරීක්ෂණය අනුව ආධාරයක් ලැබීමට සුදුසු පවුල් ඒකකයක් විය යුතු අතර එක ශ්‍රේණියේ සිට අපොස සාමාන්‍ය පෙළ දක්වා හෝ අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන දරුවන් සිටින පවුලක් වීම මෙම මූල්‍ය ආධාරය ලබා ගැනීමට සුදුසුකම් සමක් ලෙස සැලකෙනවා. 2025 ජනවාරි 1 වෙනි දින හෝ එම දිනෙන් පසු දිනකදී වනාලි ගම් වැදීම හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් ඒකකයක් විය යුතු අතර දැනටමත් ජනාධිපති අරමුදලින් ක්‍රියාත්මක කර ඇති අපොස උසස් පෙළ ශිෂ්‍යත්ව වැඩසටහනේ ප්‍රතිලාභී දරුවෙකු නොවීමද මීට සුදුසුකමකි. මෙම වැඩසටහන මගින් එක ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන තෝරාගත් දරුවෙකු සඳහා මාසිකව රුපියල් 3000ක් බැගින් උපරිම මාස 12ක කාල සීමාවක් සඳහාද 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන තෝරාගත් දරුවෙකු සඳහා රුපියල් 5000ක් බැගින් උපරිම මාස 12ක සීමාවක් සඳහාද ආදී වශයෙන් අප්‍රේල් මාස 1 වෙනිදා සිට මෙම මූල්‍ය ආධාරය ලබා දීමට අපේක්ෂා කරනවා. ඒ අනුව තම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ සුදුසුකම් සපුරාලන පවුල්වල දරුවන්ගේ විස්තර ලබාගෙන සිය පෞද්ගලික අධීක්ෂණය යටතේ සිය නිර්දේශයද සහිතව අදාළ අයදුම්පත් නොපමාව ජනාධිපති අරමුදලේ ලේකම්වරයා වෙත යොමු කරන ලෙස සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනුම් දීමක් කරලා තියෙනවා. ඉතින් ඔබත් මේ සඳහා සුදුසුකම් සපුරාලන අයෙක් නම් ඔබගේ අයදුම්පතත් ඉක්මනින්ම බාර දෙන්න. ඉතින් මේ සම්බන්ධයෙන් වගේම අස්වැසුම සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු එසැනින් දැනගන්න අස්වැසුම නිවුස් YouTube නාලිකාව අදම subscribe කරලා එකතු වෙන්න.